ඉතින් ඔන්න 2026 අලුත්ම අලුත් Helix AI අප්ඩේට් එක ගැන තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතන අප්ඩේට් කිහිපයක් තියෙනවා. අලුත් ෆීචර්ස් කිහිපයක්ම ඇඩ් වෙලා තිනවා. ඉතින් හැමෝටම හැපි නිව් ඉයර් කියන ගම අලුත් අවුරුද්දේ පළවෙනි Helix AI අප්ඩේට් එක ගැන අද වීඩියෝෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නොකර වීඩියෝ එක පටන් ගමු. පළවෙනි ඔප්ෂන් එක තමයි අලුතෙන්ම රිලීස් කරපු මෙන්න මේ Helix Search 1.0 කියන්නේ. ඉතින් මේක තමයි Helix AI එකේ තියෙන search mode එක. ඉතින් deep research වලට සහ deep search කියන දෙකම මෙන්න මේ Helix AI Search 1.0 කියන එක ඇතුළට include කරලා තියෙනවා. මේක අපේම AI powered algorithm එකකින් තමයි powered වෙන්නේ. ඉතින් මේකට ඔයාලට දෙන ඕනම topic එකක් Google එකේ ගිහිල්ලා search කරනවට වඩා හොඳට AI response එකක් එක්ක result එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දෙන ඕනම එකක් live data capture කරලා ඒක AI එකෙන් summarize කරලා result sheet එකක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඒ අදාළ කරන website වෙනම බලා ගන්න පුළුවන්. එතකොට ඒ website browse කරලා details ගන්නත් පුළුවන්. ඉතින් advanced විදිහට search කරන්න කැමති කට්ටියට තමයි මෙන්න මේ Helix Search 1.0 එක ලබා දීලා තියෙන්නේ. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම free තමයි මේක ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේක beta version එකක් හින්දා ඉතින් ඉස්සරහට මේක premium plan එකකින් buy කරන්න පුළුවන් විදිහට තමයි release කරන්න හිතාන ඉන්නේ. ඒ හින්දා දැම්ම use කරලා බලන්න හොඳයිද කියලා. ඉතින් ඔක තමයි පළවෙනි option එක. ඉතින් දෙවැනියට අලුතෙන් ඇඩ් වෙච්ච ෆීචර් එක තමයි අපේ Helix AI app එක තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි තවත් ප්‍රොජෙක්ට් එකක් මේ වෙනකොට ඩෙවලොප් කරනවා. ඒ කියන්නේ social media app එක. මේ හැමදේම අපිට Play Store එකට දාන්න ටිකක් කාලයක් යනවා. ඉතින් ඒ හින්දා අපිට හරියටම app එකක් download කරගන්න අපේ app එකක් download කරගන්න platform එකක් තිබ්බේ නැහැ. ඔන්න මේ වෙනකොට අපි ඒකට ඩෙවලොප් කරලා තියෙනවා NHPLK Store කියන එක. ඉතින් මේ NHPLK Store එකෙන් ඔයාලට අපේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Helix AI app website එකට ගිහිල්ලා ඔයාලා මෙතනින් download now කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලව ඒ website එකට යනවා. website එකට ගියාට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යන්න පුළුවන්. පල්ලෙහාට ගියාට පස්සේ අපේ application එක බලා ගන්න පුළුවන්. ඒ ඇප්ලිකේෂන් එක එතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකත් අපේම platform එකක් තියදී ඔයාලට කිසිම රිස්ක් එකක් නැතුව බයක් නැතුව ඩවුන්ලෝඩ් කරලා use කරන්න පුළුවන්. ඉතින් අවසාන තුන්වෙනි අප්ඩේට් එක තමයි Helix Magic කියන්නේ. ඉතින් Helix Magic කියන්නේ අපේ Helix AI එකේ තියෙන generative model එක. ඉතින් මේකෙන් ඔයාලට unlimited image generate කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඔයාලා Helix Magic එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහේ UI එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අප්ඩේට් එකේ mainly අප්ඩේට් වෙලා තියෙන UI එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ UI එකක් chat bot කෙනෙක්ගේ UI එකක් තියෙන. ඒ කියන්නේ ඔයාලට මේකේ chat කරලා තමයි image generate කරගන්න පුළුවන් වෙන්නේ මේ වෙනකොට. ඉතින් එතකොට ඔයාලට වෙනස්ම විදිහේ experience එකක් මේකේ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අදාළ image generative prompt එක මෙතෙන්ට paste කරලා හෝ type කරලා send කරන්න තියෙන ටික වෙලාවකින් මේ විදිහට ඔයාලට image එක generate වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එතන අපේ අනිවාර්යයෙන්ම watermark එක වදිනවා. අයින් කරන්න බෑ. ඉතින් ඉස්සරහට ප්‍රීමියම් ප්ලෑන්ස් එද්දි ඔයාලට ඒක අයින් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේක අපි අපේ මේන් මොඩල් එකට දුන්නේ නැත්තේ මෙහෙම වෙනම තියෙන හේතුවක් තියෙනවා. ඒක තමයි මේන් මොඩල් එකට දුන්නා නම් මේක ස්ලෝ වෙන්න බලනවා. ඒ වගේම ස්පීඩ් එකක් පොඩ්ඩක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ ජෙනරේටිව් ස්පීඩ් එක පොඩ්ඩක් විතර ඩවුන් වෙනවා. ඒ හින්දා තමයි අපි මේක වෙනම තියලා තියෙන්නේ. ඉස්සරහට මෙන්න මේ විදිහ හොඳට perform කරන්න පටන් ගත්තොත් අපි ඒක මේන් chat එකට ලබා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් දැම්ම use කරලා බලන්න. එහෙනම් අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.